අයිබෝන් කියලා පිළිගන්නවා සයිෆිට් හෙල්ත් එකකින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ධනහි ශක්තිමත් කිරීමේ ව්‍යායාම සම්බන්ධව. මේ ව්‍යායාම සම්බන්ධව සහ ධනහිසේ ආතරයිටිස් තත්ත්වයට සම්බන්ධව අපි ගිය සතියේ කතා කරා. ඒකෙදි අපි පියවර ගණනාවක් ඔස්සේ මේ ආතරයිටිස් තත්ත්වය විශේෂයෙන්ම ධනහිසේ ආතරයිටිස් තත්ත්වය ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයට කොහොමද නිසි පිළියම් ලබා ගන්න කියලා කොහොමද විද්‍යාත්මකව මේ තත්ත්වය සනීප කරගන්නේ කියලා ඔයාලට හරි ක්‍රමවේදයක් ඉදිරිපත් කරා. ඉතින් ඒ තත්ත්වයේදී අපි කතා කරේ විශේෂයෙන්ම මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙක් නම් කොහොමද මේක කරගන්නේ කියලා. අද කතා කරන්නේ ඔයාට ආතරයිටිස් හැදෙන්නේ නැතුව කොහොමද අපි වළක්ව ගන්න කියලා. ඔයාට මෙන්න මේ මම කියා දෙන සරල ව්‍යායාම පහ උපකරණ අවශ්‍ය නැහැ මේ ව්‍යායාම වලට. ඔයාලට ගෙදර දිනු කරගන්න පුළුවන්. ඒ වගේම මේ ව්‍යායාම පහ ඊටාම සරල ව්‍යායාම පහ ඕනෑම වයසක ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන්. විශේෂයෙන් අවුරුදු 30 සීමාව වගේ ඉඳලා ඔයා අවුරුදු 70 80 වගේ මට්ටමක් වෙනකම් විශේෂයෙන්ම වයස ගොඩක් වැඩි නම් අනිවාර්යෙන්ම ළඟ කෙනෙක් ඉන්න ගමන් කරන්න. මොකද ඒක ආරක්ෂාවට ඉතාම වැදගත්. නමුත් මේ ව්‍යායාම ඉතාමත් සරලව ඔයාට කරගන්න පුළුවන් ව්‍යායාම. ඉතින් මේ ව්‍යායාම කොහොමද කරන්න කියලා අපි බලමු. විශේෂයෙන්ම හරි ව්‍යායාම ආරම්භ කරන්න කලින් ඔයාගේ ඇඟ ඔයාගේ ශරීරය ටිකක් උණුසුම් කර ගැනීම අවශ්‍යයි. මේක ඔයා ඩේලි ජොගින් වලට යනවා නම් ඩේලි ඇවිදින කෙනෙක් නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ එක්සර්සයිස් ප්ලෑන් එක යටතේ මේක සිද්ධ කරගන්න පුළුවන්. ඒක තාමත් පහසුවෙන් කරන්න පුළුවන්. හැබැයි ඔයා එහෙම ව්‍යායාම කරන කෙනෙක් නෙමෙයි නම් ඔයා කාර්යබහුල හෝ කිසියම් හේතුවක් නිසා වයස්ගත වීම හෝ හේතුන් නිසා ඔයා ව්‍යායාම කිරීම නතර වෙලා නම් ඉන්නේ. අනිවාර්යෙන්ම ඔයා මේව පටන් ගන්න කලින් ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කළ යුතුයි. ඒකදී ඔයා කරන්න ඕනේ සෙමෙන් විනාඩි දෙකක් පමණ සෙමෙන් ඇවිදීම. මෙන්න මේ ඇවිදීමේදී ඔයාගේ මාංශ පේශි අර හිතන්න ඔයා උදේ කරන්නේ කියලා ඔයාගේ මාංශ පේශි සක්‍රිය වීම සිද්ධ වෙනවා. යම්කිසි ක්‍රියාකාරකම් ටිකක් කරන්න ව්‍යායාම කරන්න සඳහා සූදානම් වෙනවා. ඒ වගේම ඔයා මෙතනදී තව කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ stretching exercises. ඔයාගේ කකුල ධනහිසෙන් නවන ආකාරයට නවර තප්පර 10ක් රඳවගෙන ඉඳලා රිලීස් කරන්න ඕන. එතකොට ඔයාගේ පාදයේ තියෙන මාංශපේශියක් කියනවා stretching exercise එකක්. මේක ඉතාම හොඳ stretching exercise එකක්. ඒ වගේම ධනහිස් වේදනාවට ඉතාම ගැළපෙන stretching exercise එකක්. මෙන්න මේ ව්‍යායාමයත් ඔයා අර ඇවිදින ගමන් ඔයා හිතන්න තප්පර 30ක් සෙමෙන් ඇවිදිනවා කියලා. ඊට පස්සේ මේක 10ක් කරන්න ආයෙත් ඊළඟ කකුලට තව 10ක් කරන්න. ඒ විදිහට මේකත් වාර 10ක් විතර සෙමෙන් කරන්න ටිකක් ඇවිදින ගමන්. ඇවිදීමේදී මතක තියාගන්න ඇවිදීම කරන්න ඕනේ තාම සෙමෙන්. මේක වේගෙන් ඇවිදීමක් නෙමෙයි. මේක සාමාන්‍ය සරල ඇඟ උණුසුම් කර ගැනීම සඳහා කරන ව්‍යායාමයක් නිසා. එතකොට මෙන්න මේ stretching exercise ඇවිදීමෙන් පස්සේ ඇඟ උණුසුම් කිරීමෙන් පස්සේ නැත්නම් warm up එකෙන් පස්සේ අපි යනවා අපේ ව්‍යායාම. මේකේ මුල්ම ව්‍යායාමය අපි බලමු. හරි අපේ පළවෙනි ව්‍යායාමය තමයි straight leg raise. මෙන්න මේ ව්‍යායාමයේදී ඔයා කරන්න ඕනේ exercise mat එකක් භාවිතා කරලා බිම සම්පූර්ණයෙන් හාන්සි වීම. හරි. එහෙම නැත්නම් අපි මේ භාවිතා කරනවා වගේ බෙඩ් එකක් උඩ. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර බෙඩ් එක උනත් කමන්නේ. දැන් මේ බෙඩ් එක නම් ටිකක් තද මෙට්‍රස් එකක් තියෙන්නේ. මොකද අපි එක්සර්සයිස් බෙඩ් එකක් නිසා එක්සර්සයිස් බෙඩ් එකක් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණයෙන්ම ඔයා ගෙදර ඇඳ භාවිතා කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම හාන්සි වෙලා ඔයා හොඳට රිලැක්ස් වෙන්න. ඔයාට අර පොඩි බ්‍රීතිං එක්සර්සයිස් දෙක තුනක් කරන්න පුළුවන් නම් වාර එකක් දෙකක් තුනක් වගේ ඉතාලම හොඳයි. මොකද ඔයා හොඳින් රිලැක්ස් වෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙනවා අනිවාර්යෙන් මේකෙදි ලිහිල් ඇඳුමක් ඇඳ ගන්න. ටික ටයිට් ඇඳුමක් අඳින්න නැතුව. මොකද ඒක වඩාත් පහසු වෙයි ඔයාගේ මූවමන්ට් එක හරියටම සිදු කරන්න. මෙතනදී විශේෂයෙන්ම ඔයාගේ කකුල මාරුවෙන් මාරුවට ඔයාගේ මේකදී අපි විශේෂයෙන්ම මේක නිර්දේශ කරන්නේ පේන් එක ඊටාම අඩු. එහෙම නැත්නම් නිරෝගී අයට ඔවුන්ගේ ධනහිස් සංධි ආශ්‍රිත මාංශ පේශි ශක්තිමත් කරගන්න. ඒ නිසා අපි මේකදී කරන්නේ කකුල කෙලින් නවන්න නැතුව කොහෙන්වත් කෙලින් ඉහළට ඔසවන්න. ධනහිස නවන්න නැතුව සෙමෙන් අඟල් කිහිපයක් ඉහළට ඔසවන. මෙතනදී අඟල් 6ත් 12ත් අතර ප්‍රමාණයක් තමයි නිර්දේශ කරන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 30ක වගේ ප්‍රමාණයක් හොඳටම ප්‍රමාණවත්. මේකෙදී ඉහළට ඔසවලා තප්පර 5ක් එලෙසම තියාගෙන ඉන්න ඕනේ. තප්පර 5ක් එලෙසම තියාගෙන ඉන්න ඕනේ. සහ ඔයා ඔසවද්දී තාම සෙමෙන් ඔසවන තරමට ඔයාගේ මාංශ පේශි ශක්තිමත් වීම හොඳින් සිද්ධ වෙනවා. මුලින් ටිකක් අපහසු වෙයි සෙමෙන් ඔසවන්න. නමුත් ටිකෙන් ටික ඔයා හුරු වෙන්න පුළුවන් තරම් සෙමෙන් මේක ඔසවන්න. මොකද අපි මේක කරන්නේ ගුරුත්වයට එරෙහිව කකුල ඉහළට එසවීම. මේකෙදී එක කකුලකට වාර 10ක් බැගින් කරන්න ඕනේ. දැන් අපි අර ඔසවපු කකුල
තප්පර 5ක් රඳවගෙන ඉඳලා සෙමෙන් නැවතත් පහළට යොමු කරන්න ඕනේ. මේකදී අර නිකම්ම පහළට යොමු කරන්නේ නැතුව කන්ට්‍රෝල් එකක් ඇතුව සෙමෙන් කරද්දී ඔයාගේ ඉදිරිපස කලව ඉදිරිපස තියෙන මාංශ පේශි වගේම කලව පසුපස තියෙන මාංශ පේශි කියන දෙකම ශක්තිමත් වීම සිද්ධ වෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ එක කකුලකට වාර 10 බැගින් මාරුවෙන් මාරුවට කරන්න. එතකොට ඔයාගේ එක කකුලකට පොඩි රෙස්ට් එකකුත් හම්බ වෙනවා මැදි. ඉන්පසු ඔයාලට පුළුවන් විනාඩි 2ක පමණ රෙස්ට් එකක් අරගෙන සම්පූර්ණයෙන් වාර 10ක් කරාට පස්සේ කියන්නේ කකුල් දෙකටම ගත්තාම 20ක් කරාට පස්සේ ඔයාලට පුළුවන් විනාඩි 2ක හෝ 3ක රෙස්ට් එකක් අරගෙන ඉන්න අනතුරුව නැවතත් 10 වතාවක් කරන්න. ඒ වගේ රෙස්ට් සෙට් 1 2 3ක් සෙට් 3ක් කරන්න මුලින්ම. ඔක සෙට් 4ක් දක්වාත් යන්න පුළුවන් ඔයා මේක හුරු වෙද්දි. නමුත් මුලින් 3ක් කරන්න අනිවාර්යෙන්. මේක පහසුයි වගේ තේරෙනවා නේ. කියන්නේ කකුල හිමීටම එසවීම, තප්පර 5ක් රඳවා තබා ගැනීම සහ පහත් කිරීම පහසුයි නම් ඔයාලට පුළුවන් ඔයාගේ කකුලට යම්කිසි බරක් ඇප්ලයි කරන්න. පොඩි වැලි කොටයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් 500 kilograms තියෙනවා, 750 තියෙනවා, 1 kilo වෙන්න පුළුවන්. මුලින්ම පොඩි බරකින් පටන් ගන්න. ඊට පස්සේ ටිකෙන් ටික ඔයාලට වැඩි කරන්න පුළුවන්. ඒකවල තවත් හොඳට ඔයාගේ මාංශ පේශි ශක්තිමත් කරගන්න පුළුවන්. ඉතින් මේ ව්‍යායාමය දන හිස වටා ඇති ප්‍රධාන මාංශ පේශිය වන quadriceps ශක්තිමත් කරන බව පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ quadriceps වගේම සිද්ධ කරලා ඔයාගේ පසුපස තියෙන hamstring සහ gluteal muscles ශක්තිමත් කර ගැනීමත් මේ ඔස්සේ සිද්ධ කරගන්න පුළුවන්. දෙවන ව්‍යායාමයට අපි ඊළඟට යමු. දෙවන ව්‍යායාමය තමයි hamstring curls. මේකදී ඔයා කරන්න ඕනේ ඔය විදිහටම අපි මුලින් කරා එක්සර්සයිස් එකේ හිටපු ඉරියව්වෙන්ම ඔයා අනිත් පැත්තට හැරෙන්න ඕනේ. කියන්නේ මුණින් අතට හාන්සි වෙන්න ඕනේ. ඒත් හාන්සි වෙලා ඔයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන්ම අර විදිහටම දිග ඇරලා ඔයාලට කරන්න තියෙන්නේ දන හිසෙන් කකුල නවන එක. ඔයාලට වීඩියෝ එකේ පේන විදිහට දන හිසෙන් කකුල නවන්න ඉහළට. සෙමෙන් නවන්න ඊට පස්සේ නැවත සෙමෙන් දිග හරින්න. යම්සි කාලයක් රඳවා ගැනීම මේකදී අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා සෙමෙන් නවන්න සෙමෙන් දිග හරින්න. මේකෙදි hamstring මාංශ පේශි වගේම සෙමෙන් පහත් කරද්දී ඔයාගේ quadriceps මාංශ පේශි ශක්තිමත් වීමත් සිද්ධ වෙනවා. මේ විදිහට ඔයා වාර 10 බැගින් අර විදිහටම අවස්ථා 3ක් සිද්ධ කරන්න ඕනේ. සෙට්ස් 3ක්. ඒ විදිහට කරලා ඔයා මේක ඔයාට මේ ව්‍යායාමය ඉතාම පහසුයි නම් ඔයාට පුළුවන් අර විදිහටම ග්‍රෑම් 500ක වගේ weight එකක් ඇප්ලයි කරන්න. ටිකක් ඇප්ලයි කරලා ඔයාට ඊට පස්සේ නැවතත් සතියක් විතර මේ විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක තවදුරටත් වර්ධනය කරන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත්ම හොඳයි ඔයාගේ hamstring මාංශ පේශි ශක්තිමත් කරගන්න සහ ඔයාට ඕනෑම වයසක හිටියත් ඔයාට මේක පහසුවෙන් ආරක්ෂිත කරගන්න පුළුවන්. තුන්වෙනි ව්‍යායාමය තමයි heel slides විලුඹ ලිස්සායාම. මේකෙදි ඔයාලට පුළුවන් එක්සර්සයිස් මැට් එකක් හරි එහෙම නැත්නම් මේ වගේ එක්සර්සයිස් බෙඩ් එකක හරි normal බෙඩ් එකක හරි හාන්සි වෙන්න. විශේෂයෙන්ම normal බෙඩ් එකකටත් වඩා මම නිර්දේශ කරනවා එක්සර්සයිස් මැට් එකක් භාවිත කරලා බිම ඔයාලට කරන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි දෙපා කෙරේ සාමාන්‍ය විදිහට තියාගන්න. ඊට පස්සේ එක කකුලක විලුඹ දිගේ සෙමෙන් ලිස්සාගෙන දන හිස හැකිතරම් පපුව දෙසට නමන්න. ඒ කියන්නේ මේකෙදි ෆ්ලෝ එක ටච් වෙලාම තියෙන්න ඕනේ. ෆ්ලෝ එක ටච් කරගෙන ඔයාගේ කකුල ඔයාගේ ඇඟ දෙසට නමන්න ඕනේ. හරිද? ඊට පස්සේ විලුඹ නැවත බිම දිගේ සෙමෙන් ලිස්සාගෙන කකුල කෙලින් කරන්න. මේක පුළුවන් තරම් සෙමෙන් ඉහළ පහළ කරන්න ඕනේ. මේ විදිහට කකුල් දෙක මාරුවෙන් මාරුවට වැඩ කරන්න පුළුවන්. එක් කකුලකට වාර 10ක් මේකෙදිත් කරන්න ඕනේ අර කමුල්ම ව්‍යායාමෙදි වගේ. ඊපස්සේ අනෙක් කකුලත් ඒ විදිහටම ඔයාලට කරන්න පුළුවන්. ඔයාලගේ චලන පරාසය විශේෂයෙන් වයස්ගත වීමත් එක්ක චලන පරාසය අඩු වීම සිද්ධ වෙනවා. නී එක ස්ටිෆ් වෙනවා. ආතරයිටිස් තත්ත්වයේ මුල් කාලේදී විශේෂයෙන් මේ තත්ත්වය අපිට දකින්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ range of motion එක චලන පරාසය හොඳින් පවත්වා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා තමයි මම ව්‍යායාම සැලැස්ම යටතේ heel slide එකත් ඇතුළත් කරේ. ඉතින් මේකත් ඔයාගේ plan එකට දාගන්න. ඒ වගේම අංක 4 ව්‍යායාමයේ විදිහට calf raises. calf raises වල්ලුක රැසවීම මේක අපි කලිනුත් කතා කරා විශේෂයෙන්ම glucose sensitivity එක වැඩි කරන්න උදව් වෙන. ඒ වගේම කාපු ගමන් කරන්න පුළුවන් සරල ව්‍යායාමයක්. මේක ඉතාමත්ම වැදගත් ව්‍යායාමයක්. ඉතින් අනිත් ඒ glucose පැත්තෙන්, ඒ කියන්නේ diabetic control පැත්තෙන් වගේම දන හිස ශක්තිමත් කිරීමේ ව්‍යායාමයක් විදිහට calf raises ඉතාම වැදගත්. මේකෙදි පුටුවක හරි බිත්තියක ආධාරයේ සහිතව ඔයාට කෙලින් හිට ගන්න පුළුවන්. ඊට පස්සේ පාද උරහිස් පළලට තියාගෙන සෙමෙන් ඔයාගේ විලුඹ ඉහළට ඔසවන්න. සෙමෙන් ඔයාගේ ශරීරයේ බර ඇඟිලි මතට ගන්න ඕන. හරිද? ඊට පස්සේ තප්පර 2ක් ඉහළට එසවූ තැන රැඳිලා ඉන්න ඕන. තප්පර 2ක්. ඊට පස්සේ විලුඹ සෙමෙන් බිමට පහත් කරන්න ඕන. වාර 10 සිට 15 දක්වා ඔයාලට මේක කරන්න පුළුවන්. මුලින් වාර 10කින් පටන් ගන්න. ඊට පස්සේ ටික ටික වැඩි කරන්න පුළුවන්. මේකත් අර විදියට සෙට්ස් 3ක් කරන්න ඕන. හරිද? 10 වතාවක් කරනවා.
බ්‍රේක් එකක් ගන්නවා. තව විනාඩි 2ක 3ක වගේ ආයෙ 10ක් බ්‍රේක් එකක් ගන්නවා. ආයෙ 10ක්. ඔන්න ඔය විදිහට. මේකෙදි වෙන්නේ පාදයේ පහළ මාංශ පේශි විශේෂයෙන්ම කාෆ් මාංශ ප්‍රදේශයේ තියෙන මාංශ පේශි ශක්තිමත් වීමෙන් ඒවා ස්වභාවික කම්පන අවශෝෂක ෂොක් ඇබ්සෝබර්ස් විදිහට වැඩ කරන්න ගන්නවා. පරීක්ෂණ වාර්තා කරන ආකාරයට ශක්තිමත් වලලු කර මාංශ පේශි සමබරතාවය වැඩි දියුණු කරලා ඔයාගේ ෆෝල් රිස්ක් එක. දන්නවා වයසට යනවත් එක්කම ෆෝල් රිස්ක් එක ගොඩක් වැඩි වෙනවා. ඉතින් මේ ෆෝල් රිස්ක් එක අඩු කරන්නත් මේකෙන් පුළුවන්. ව්‍යායාම අංක 5. මේකත් අපි කලින් කතා කරපු ව්‍යායාමයක්. ඔයා දන්නවත් ඇති අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් seated knee extension. මේකෙදි වාඩි වෙලා දණ හිස කෙලින් කිරීම. මේ ව්‍යායාමෙදි කරන්නේ පුටුවක කෙලින් වාඩි වෙන්න පුටුවක. එහෙම නැත්නම් බැක් සපෝට් එක තියෙන තැනක ඇඳක උනත් කමක් නැහැ. හරිද? වාඩි වෙලා ඔයාට පුළුවන් පුටුවක ඉඳන් පහසුවෙන් මේක කරගන්න පුළුවන්. පාද බිම ටච් වෙන්න ඕනේ. බිම වදින්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්නේ එක කකුලක් සෙමෙන් කෙලින් වලතුරු ඔසවන්න ඕනේ. ඉතින් ඔබේ කලව මාංශ පේශි තමයි මේකෙදි කලව ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ කොඩ්රිසෙප්ස් මාංශ පේශිය මම අර කිව්වා වගේ හොඳින් ශක්තිමත් වීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මම මේ අමතර කාරණයක් වලට මතක් කරනවා. ඔය කොඩ්රිසෙප්ස් මාංශ පේශියේ දුර්වලතාවය තමයි ගොඩක් වෙලාවට වයසට යද්දී අපිට පුටුවකින් නැගිටින්න අපහසු වෙන්නේ. ඉතින් පුටුවක නැගිට ගන්න අමාරු වෙන්නේ ඔය දුර්වලතාවය නිසා. ඉතින් මේ ව්‍යායාම කිරීම තුළින් ඔයාට අර වොෂ්රූම් එකකට යන්න ඒ වගේම ඔයාගේ දෛනික කටයුතු කරගන්න කුමන වයසට ඔයා ගොඩක් වයසට ගිය කෙනෙක් වුණත් ඔයාට පහසුවෙන් ඔයාට මේ දේවල් කරගන්න පුළුවන් වෙනවා මේ සරල ව්‍යායාම වලින්. ඒ වගේම මේ ව්‍යායාමෙදි සෙමෙන් කෙලින් ඔසවීම වගේම සෙමෙන් පහත් කිරීම සිද්ධ කරන්න ඕනේ. කෙලින් කරාම මතක තියාගන්න තප්පර 5ක් රඳව ගන්න අමතක කරන්න එපා. තප්පර 5ක් උඩ රඳවගෙන ඉඳලා ඊට පස්සේ සෙමෙන් බිමට පහත් කරන්න. හොඳයි. ඔන්න ඔය විදිහටයි මම ව්‍යායාම ඉදිරිපත් කරේ අද දවසේ. ඉතින් මේ ව්‍යායාම කෙනෙක් කියන්න පුළුවන් මේවා ගොඩක් සරලයිනේ, මේවා පහසුයි සා මේවා එච්චර ඇඩ්වාන්ස් එක්සර්සයිස් නෙමෙයි කියලා. ඔව් ඇත්ත මේ ඊටාම සරල ව්‍යායාම උපකරණ භාවිතයක් නැතුව ඔයාට කිසිම තැනකට යන්නේ නැතුව ගෙදරදීම කරගන්න පුළුවන් වගේම මේ ව්‍යායාම 5 තෝරා ගැනීම ගොඩක් සැලකිලිමත් තුන දෙයක් තමයි ඔයාගේ ආරක්ෂාව. මොකද වීඩියෝස් හැමදෙනෙක්ම බලනවා, හැමෝම මේවා try කරන්න යනවා. ඉතින් ඔයාගේ ආරක්ෂාව ඉතාම වැදගත්. ඔයා ඕනෑම වයසක හිටියත් මේ ව්‍යායාම ඉතාම ආරක්ෂිතව ඔයාට කරන්න පුළුවන්. නැත්නම් මීට වඩා ගොඩක් ඇඩ්වාන්ස් එක්සර්සයිසස් තියෙනවා. ඉතින් ඒ එක්සර්සයිසස් ගැන දැනගන්න සහ ඔයාට කස්ටමයිස් එක්සර්සයිස් ප්ලෑන් එකක් හදාගන්න ඕන නම් අනිවාර්යෙන්ම අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. පහත වෙන දුරකථන අංකය හරහා අපි සූදානම් ඔයාගේ දැනට තියෙන තත්ත්වය, ඔයාගේ රෝගී තත්ත්වය අනුව හෝ ඔයාගේ දැනට ඔයා කොච්චර එක්සර්සයිස් වල ඉස්සරහට ගියපු කෙනෙක්ද කියලා බලලා ඔයාට ගැළපෙන එක්සර්සයිස් ප්ලෑන් එකක් ඔයාට අවශ්‍ය විදිහට සකස් කරලා දෙන්න. ඒ වගේම තමයි වැදගත්ම දේ ඔයා වේදනාවෙන් පෙළෙන සහ ආතරයිටිස් තත්ත්වයේ දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් කිසිම වෙලාවක මේ ව්‍යායාම කරන්න යන්න එපා. වෛද්‍ය නිර්දේශයක් විශේෂයෙන්ම ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ නිර්දේශයක් රහිතව. මොකද එය ඉතාම වැදගත් එක්සර්සයිස් සම්බන්ධව විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් තමයි මේ ව්‍යායාම හරියටම අහගන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරනවා. මොකද ගොඩක් අය අධික වේදනා තත්ත්වවලදී ව්‍යායාම try කරන්න යනවා. මේ එක්සර්සයිස් try කරලා උන්ගේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙන තවදුරටත් නරක තත්ත්වයටපත් වෙනවා. හොඳයි. එහෙනම් මේ ව්‍යායාම 5 අර මම කියෝ විදිහට warm up period එකක්, ඒ වගේම exercise period එකක් අවසානයේ මතක තියාගන්න cool down session එකකුත් එක්ක නැවතත් පොඩ්ඩක් ඇවිදලා මේ ව්‍යායාම අවසන් කිරීම සිද්ධ කරන්න. එතකොට ඔයා තාම හොඳින් ඔයාගේ exercise session එක complete කරා වෙනවා. ඉතින් ඔයා උදේ හවස ව්‍යායාම කරන කෙනෙක් නම් උදේට මේ ව්‍යායාම ටික ඔයාගේ schedule එකට add කරගන්න. හවසට මේ ව්‍යායාම ටික ඔයාලට කරන්න පුළුවන්. උදේට විතරක් කරන කෙනෙක් නම් ඒ විදිහට කරන්නත් පුළුවන්. හැබැයි ඔයාගේ දණහි ශක්තිමත් වෙන කරනකොට ඔයාට තාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වගේම ආතරයිටිස් තත්ත්වේ වළකින්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඇයි මේ ව්‍යායාම මෙච්චර වැදගත් කියන්නේ. ඔයා දන්නවා අවුරුදු 30 40 සීමාවෙන් ඔබට යන ඔයාගේ ශරීරයේ මෙන්න මේ ආතරයිටිස් තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි. මේක පිළිබඳව මම අනිත් වීඩියෝස් වලදී පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය වළක්ව ගන්න නම් අනිවාර්යෙන්ම ඔයා ව්‍යායාම හරහා ඔයාගේ මාංශ පේශි ශක්තිමත් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. මාංශ පේශි ශක්තිමත් කර ගැනීම තුළින් දන හිසට ඇතිවන පීඩනය පුළුවන් තරම් අවම කරගෙන ඔයාට පහසු වෙන ඔයාගේ දෛනික කටයුතු සිද්ධ කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අද වීඩියෝ එක ඔන්න ඔහොමයි අපි ලගනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් ඔයාට සුවදායක නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.